මෙවර වසරේ හොඳම ව්‍යවසායක සම්මානය කසුන් ඔබටයි. බොහොම ස්තුතියි හැමෝටම. අද මම මෙතනට එන්න ගොඩක් අය මට උදව් කරලා තියෙනවා. මම අද මෙතන ඉන්නේ මගේ අම්මා නිසා. මට මතකයි අපේ අම්මා මම වෙනුවෙන් කරපු දේවල්. මගේ තාත්තා මම පොඩි කාලේ නැති වුණා. ඒක නිසා අම්මට තමයි හැමදේම තනියම කරන්න ඕනේ. සමා වෙන්න. අපි කතා කරගෙන යමු. මට තාම මතකයි මම පාන්දර වෙනකම් පාඩම් කරද්දී අම්මා නිදි නැතුව මම වෙනුවෙන් ඉන්නවා. අම්මා සිල් ගන්න ගියත් දීපු කෑම එකක් ඔතාගෙන ඇවිල්ලා මට දීලා තියෙනවා. තියෙන දෙයක් කෑවැරෙන්න ආස දේවල් අපිට කන්න තිබ්බේ නෑ. සමා වෙන්න. කැමති තැන්වල ඇවිදින්න කරන්න අපිට සල්ලි තිබ්බේ නෑ. මේ දුක් වලින් නිදහස් වෙන්න කවදා හරිම ලොකු සල්ලිකාරයෙක් වෙනවා කියලා මම හිතාගත්තා. අම්මගේ කැපකිරීම් වලට මම වටිනාකමක් දුන්නා. ඒ දේවල් මම ඔක්කොම ඔප්පු කරලා පෙන්නුවා. හොදට ඉගෙන ගන්න එක, සල්ලිකාරයෙක් වෙන එක හැම අම්මා කෙනෙක්ම දකින හීනයක්. මට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ෆෝන් එක කට් කරද්දිවත් මම බිසි කියලා තේරෙන්නේ නැද්ද? මම කතා කරන්නේ වැඩිහිටි නිවාසෙන් සර්. දවස් කිහිපයකට කලින් සර්ගේ අම්මව අපි හොස්පිටල් ඇඩ්මින් කරා. සර්ට කෝල් කරාට ආන්සර් කරේ නෑ. සර්ගේ අම්මා ගොඩාක් දවසක් සර් එනකම් බලන් ඉඳියා. සර් මෙහෙ ආවහම සර්ව හැමෝටම පෙන්වන්න තමයි ආසාවෙන් ඉඳියේ. ඒ හිත වේදනාවත් එයාට තිබුණා. අද ගොඩාක් අමාරු වෙලත් සර්ට කෝල් එකක් ගන්න කියලා කිව්වේ. සර් දැන් කෝල් එක ආන්සර් කරද්දි පරක්කුයි සර්. එයා අපිව දාලා ගියා.